හැමදෙනාම වෙල්ත් විස්ටම් LK YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද කතා කරන්න හදන්නේ රොබර්ට් කේසාක් ලියපු මෙන්න මේ රිච්ඩ් පුවර් ඩැඩ් කියන පොතෙන් ගන්න පුළුවන් ඉතා වැදගත් පාඩම් කීපයක් පිළිබඳව. පළවෙනි එක තමයි ධනවත් අය මුදල් වෙනුවෙන් වැඩ කරන්නේ මුදල් එයාලා වෙනුවෙන් වැඩ කරන විදියට ඒගොල්ලෝ සැලසුම් සකස් කරගන්න. මෙතනදී පුවර් ඩැඩ් කියන්නේ ඉස්කෝලේ යන්න අධ්‍යාපනය ලබන්න ඊට පස්සේ රැකියාවක් කරන්න ඊට පස්සේ රැකියාවේ නිරත වෙලා ඒකින් වැඩ කරලා ඔයා මුදල් හම්බ කරගන්න කියලා නැත්නම් වැටුපක් ලබා ගන්න කියලා තමයි කියන්නේ. ඒක ඊට ආරක්ෂිතයි කියලා තමයි සාම්ප්‍රදායික මේ පුවර් ඩැඩ් නැත්නම් දුප්පත් තාත්ත කියලා කියන්නේ. ඒකට රිච් ඩැඩ් කියන්නේ පොහොසත් ධනවත් තාත්ත කියන්නේ මොකද්ද? මෙයාට මුදල් වර්ධනය වන ආකාරය බලන්න. ඒ ගැන ඉගෙන ගන්න. මුදල් වල හැසිරීම ඉගෙන ගන්න. ඊට පස්සේ ඒ මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරන්නේ කොහොමද කියන එක බලන්න. පුවර් ඩැඩ් කිව්වේ ඔයා මුදල් වෙනුවෙන් වැඩ කරන්න. ඔයා වැඩ කරලා මුදල් ලබා ගන්න. මෙතනදී කියන්නේ මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරන්නේ කොහොමද කියන එක ඉගෙනගෙන ඒ විදියට ඔයාටත් මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරන විදියට ඔයාගේ සැලසුම් හදාගන්න කියලා. මෙතනදී අපිට ගන්න පුළුවන් පාඩම තමයි ඔයාගේ වත්කම් නැත්නම් ඇසට් වර්ධනය කරගන්න කියන එක. ඒ කියන්නේ කොටස් වෙළඳපොලේ කොටස් මිලදී ගැනීම නැත්නම් ඔයාට පුළුවන් මුදල් ජනනය වන දේපලක් ඉඩමක් නැත්නම් ගොඩනැගිල්ලක් වගේ දෙයක් මිලදී ගන්න නැත්නම් ඔයා ව්‍යාපාරයක් කරන්න. අන්න ඒ වගේ දෙයක් කරන්න තමයි මේ රිච් ඩැඩ් කියන්නේ. එතකොට අපි මෙතනදී ඉගෙන ගන්න තියෙන්නේ අර සාමාන්‍ය අධ්‍යාපනය ලැබෙන එක කරන්න ඕන. හැබැයි එතනින් විතරක් නැවතින්නේ නැතුව ඉන් ඉදිරියට ගිහිල්ලා මුදල් පිළිබඳව මුදල් හැසිරෙන ආකාරය පිළිබඳව තේරුම් අරගෙන ඒක ඔයාගේ ප්‍රයෝජනය සඳහා යොදා ගන්න කියන එක. දෙවෙනි කාරණය තමයි ඔයාට ඉහළ වැටුපක් ලබනවට වඩා මෙතන මූල්‍ය අධ්‍යාපනය කියන එක ඉතාම වැදගත් කොට මෙති සලකනවා. ඒ කියන්නේ කොච්චර ගොඩක් මධ්‍යම පාන්තික අය ඉහළ ආදායම් ලබනවා. ඉහළ වැටුපක් ලබනවා. හැබැයි ඉහළ වැටුපක් ලැබුවට ඒගොල්ලන්ගේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව දැනුම අඩු. මූල්‍ය සාක්ෂරතාවය අඩු. එතකොට ඒගොල්ලෝ හම්බ වෙන මුදල් හරි කළමනාකරණයකින් යුතුව වියදම් කරන්න දන්නේ. එතකොට වෙන්නේ ඒගොල්ලෝ කොච්චර මුදල් ඉපෙව්වත් ඒගොල්ලන්ගේ වියදම වැඩි වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ධනවත් වීමක් වෙන්නේ මුදවත්කම් නිර්මාණය කිරීමක් වෙන්නේ. එතකොට මෙහිදී කියන්නේ මෙතන එන පාඩම තමයි ඔයගොල්ලෝ මූල්‍ය සාක්ෂරතාවය සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙන්න ඕන. ඒ කියන්නේ ඔයගොල්ලෝ පොතපත කියවන්න ඕන මේ මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම සඳහා ඒකට අදාළ පොත්පත් තියෙනවා. ඒ පොත්පත් පරිශීලනය කිරීම සහ විවිධ පාඨමාලාවන් තියෙනවා. ඒ පාඨමාලාවන් වලට සහභාගී වෙන එක. නැත්නම් මේ වගේ වීඩියෝ මේ අපේ channel එකෙනුත් කරන්නේ මූල්‍ය සාක්ෂරතාවය සහ වත්කම් නිර්මාණය කොහොමද ඔයගොල්ලෝ තවත් ආදායම් වැඩි කරගන්නේ කියලා දෙන ඒවා වගේ දේවල් කතා කරන එක. එතකොට ඒ වගේ වීඩියෝ වලටත් අහුම්කම් දීලා ඒ වයින්ුත් යමක් තමන්ගේ ජීවිතයට අරගෙන මේ මූල්‍ය කළමනාකරණය සහ මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි මේ වෙලාවෙත් මතක් කරනවා අපිව subscribe කරන්න. එතකොට තවත් මේ වගේ වැදගත් වීඩියෝ ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ වයින් ඔයගොල්ලෝ දැනුමක් ලබාගෙන ඔයගොල්ලෝ ඒක ඔයගොල්ලන්ගේ ධනය වර්ධනය කිරීම සඳහා යොදා ගන්න කියන එක තමයි මතක් කරන්නේ. තවත් වැදගත් කාරණයක් තමයි liabilities නැතුව asset මිලදී ගන්න. ඒ කියන්නේ liability කියන්නේ ඔයා වගකීම්. ඒ කියන්නේ ඒකේ value එක එන්නම අඩු වෙන එක. ඒතකොට ඒ වගේ දෙයක් මිලදී ගන්නවට වඩා වත්කමක් නැත්නම් ඔයාට ආදායම් වැඩි වෙන මුදල් ලැබෙන මාර්ග මුදල් ලැබෙන දේවල් මිලදී ගැනීම තමයි මෙතනදී ඔයගොල්ලන්ව ධෛර්යමත් කරන්නේ. එතකොට මෙතනදී වත්කම් කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් කුලියට දෙන නිවාස ඉඩම් ගොඩනැගිලි වගේ දේවල් මිලදී ගන්න. නැත්නම් කොටස් වෙළඳපොලේ කොටස් මිලදී ගන්න. නැත්නම් ව්‍යාපාරයක් කිරීම.
ඒ වගේ දේවල් කරාම වත්කම වැඩි වෙනවා. එතකොට ඔයගොල්ලන්ට මුදල් ලැබීම තමයි සිදු වෙන්නේ ඒ දේවල් මිලදී ගැනීම. මේ ලයබිලිටි එකක්. ඒ කියන්නේ ඔයාගේ මුදල් යන දෙයක්. උදාහරණයක් වශයෙන් වාහනයක් කට ඔයා ණයක් ගන්නවා නම් ඒ වාහනේ එන්න වැලියු එක අඩු වෙනවා. එතකොට ඒක ණයක් ගෙවනවා කියන්නේ එතන ඔයාගෙන් අතින් තියෙන මුදලක් යෑමක් පමණයි වෙන්නේ. Tamanට මුදලක් ලැබෙන්නේ නැහැ. නැත්නම් ඔයා ක්‍රෙඩිට් කාඩ් එක ණයක් ගෙවනවා නම් ඒ වගේ වැඩි ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනවා, පොලියක් තියෙනවා. එතකොට ඔයාගේ තියෙන මුදල් එළියට යෑමක් තමයි සිදු වෙන්නේ. නැත්නම් ඔයා ලක්සරි දේවල් නැත්නම් වටිනා ඉතා මිලාදික නිවාස වගේ දේවල් මිලදී ගන්නවා නම් නැත්නම් විවිධ ගැජට් වර්ග මිලදී ගන්නවා නම් ඒවා අනවශ්‍ය ගොඩක් වෙලාවට මොකද අනවශ්‍ය කියන්නේ ඒවයින් ඔයාට ආදායමක් ලැබෙන්නේ නැහැ. ඔයාගේ තියෙන සල්ලි යෑමක් තමයි වෙන්නේ. ඒකට තමන්ගේ තියෙන සල්ලි යන්නේව නැතුව තමන්ට සල්ලි ලැබෙන මාර්ග වලට මිලදී ගැනීම යොමු ගැන හිතනවා නම් ඊටාම වැදගත් වෙනවා. මේ පාඩම මෙතනදී මේ පාඩම කියන්නේ එහෙම කරන්න කියලා. මොකද නැත්තම් ඔයාගේ ධනය වර්ධනය වීමක් නෙවෙයි වෙන්නේ, ඔයාගේ තියෙන ධනයත් නැතිවීමක් තමයි සිදු වෙන්නේ. ඊළඟ වැදගත් කාරණේ තමයි දුප්පත් හා මධ්‍යම පාන්තික පුද්ගලයන් වැඩ කරලා මුදල් උපයනවා. එතකොට මුදල් උපයන්න ඒගොල්ලෝ වැඩ කරන්න ඕන. හැබැයි ධනවත් පුද්ගලයෝ වත්කම් රැස් කරගෙන තමයි ඒගොල්ලෝ ධනවත් වෙන්න බලන්නේ. එතකොට ගොඩක් දුප්පත් පුද්ගලයෝ එදිනෙදා වියදම් වලට, එයාගේ මාසික වියදම් වලට වියදම් ටික කවර් කරගන්න ඒගොල්ලෝ මොකක් හරි රැකියාවක් කරනවා. එතකොට ඒකෙන් ලැබෙන සල්ලි වලින් ඒගොල්ලන්ගේ දෛනික වැඩවලට වියදම් වුණාම සල්ලි ඉතුරු වෙන්නේ නැතර. එතකොට මධ්‍යම පාන්තික පුද්ගලයන් ඒගොල්ලන්ට ඉහළ ආදායමක් ලැබුණත් ඒගොල්ලෝ කරන්නේ ඒ ලැබෙන අතිරික්ත මුදලින් එයාගේ සාමාන්‍ය දෛනික කටයුතු වලින් අදාළ වියදම ඉවරලා වෙලා ඉතුරු වෙන මුදලින් ඒගොල්ලෝ කරන්නේ ගොඩක් වෙලාවට එක්ක මිලාදික වාහනයක් ගන්නවා, නැත්නම් අලුත් ගැජට් එකක් ගන්නවා, අලුත් ෆෝන් එකක් ගන්නවා. ඒ වගේ ලක්සරි අයිටම්ස් වලට, ලක්සරි දේවල් වලට මුදල් නාස්ති කරනවා. එතකොට ඒකෙන් එයාට ධනයක් නිර්මාණය වෙන්නේ නැහැ. හැබැයි ධනවත් පුද්ගලයා මොකද කරන්නේ? ඒගොල්ලන්ට හම්බ වෙන මුදලින් ඒගොල්ලන්ට මුදල් ඉපයන මාර්ග සඳහා ඒගොල්ලන්ගේ ධනෙ වැය කරලා ඒගොල්ලෝ මොන හරි මිලදී ගැනීමක් කරනවා. විශේෂයෙන් ආදායම් ලැබෙන වත්කම් සඳහා කලිනුත් කිව්වා වගේ කුලියට දෙන්න පුළුවන් නිවාස, ඉඩම්, ඒ වගේ ගොඩනැගිලි, ඊට පස්සේ කොටස් වෙළඳපොලේ කොටස් නැත්නම් ව්‍යාපාරය සඳහා ඒගොල්ලෝ මුදල් යොදවනවා. එතකොට ඒගොල්ලෝ අර ලයබිලිටි සඳහා නැත්නම් අර ඒගොල්ලන්ගේ මුදල් තවත් ඒක මුදලේ වටිනාකම නැති වෙන දේවල් සඳහා ඒගොල්ලෝ වියදම් කරන්නේ නැතුව ඒගොල්ලෝ කරන්නේ අර ධනීපේන වත්කම් වලට මුදල් යොදවන එක. ඒක තමයි එතකොට මේ කාරණෙන් ගන්න පුළුවන් පාඩම. එහෙනම් අපි අර එම්ප්ලොයි මයින්ඩ්සෙට් එකකින් මිදිලා ඉන්වෙස්ටර් මයින්ඩ්සෙට් එකකට අපි යොමු වෙන්න ඕන. එතකොට අපි හිතනවා නම් අපි හැමදාම මොකක් රස්සාවක් කරගෙන මේකෙම ඉන්නවා කියලා. එහෙම හිතන්නේ නැතුව අතින් ඉඳලා අපි තේරුම් ගමු. ඒකෙන් මිදලා අපි මොකක් හරි දෙයකට ආයෝජනයක් සඳහා යොදවන්න. ඒක එක සැරේට වෙන්නේ නැති වෙයි. හැබැයි අපි දීර්ඝ කාලිනව මේ ආයෝජනය සඳහා අපි මුදලක් වෙන් කරලා අපි ආයෝජනයන් සඳහා යෙදුවොත් ඒක දීර්ඝ කාලීනව අපිට පස්සේ ඒකෙන් අපිට මුදලක් අපිට මාසික වුණත් ලබා ගන්න පුළුවන් විදිය වත්කමක් අපිට නිර්මාණය වෙනවා. ඒක නිසා අපි අර එම්ප්ලොයි මයින්ඩ්සෙට් එකකින් ඉන්වෙස්ටර් මයින්ඩ්සෙට් එකකට shift වෙන්න හැමෝම තීරණය කරගන්න ඕන. ඊළඟ වැදගත් කාරණය තමයි පැසිව් ඉන්කම් එකේ තියෙන වටිනාකම. පැසිව් ඉන්කම් එකක් කියන්නේ ඔයා ඇක්ටිව්ලි වැඩ කරේ නැතත් ඔයා නිදාගෙන හිටියත් ඔයාගේ account එකට සල්ලි වැටෙනවා. ඔයාට සල්ලි ලැබෙනවා නම් ඒක තමයි පැසිව් ඉන්කම් එක කියන්නේ. එතකොට ඔයා නිරන්තරයෙන්ම ඒ දේ සඳහා යොමු වෙන්න ඕනේ. ඔයාට නිකම්ම සල්ලි ලැබෙනවා. ධනවත් පුද්ගලයා කරන්නේ ගොඩක් වෙලාවට මේ පැසිව් ඉන්කම්
ස්ට්‍රීම්ස් නැත්නම් පැසිව් ඉන්කම් ලැබෙන විවිධ පැති හඳුරගෙන ඒවට අවධානය යොමු කරන එක. එතකොට ඒවයින් විශේෂයෙන් කියනවා නම් ඉදමක් නැත්නම් ගොඩනැගිල්ලක් කුලියට දෙන්න පුළුවන් නම් ඔයාට වැඩ කරන්න ඕනේ ඔයාට මාසෙ අන්තිමට ඔයාට මුදල් ලැබෙනවා. දැන් ඔයාට ලාභාංශ දෙන කොටස් වෙළඳපොලේ කොටස් තියෙනවා. එතකොට ඒ වගේ කොටස් වලට ඔයා මුදල් ඉන්වෙස්ට් කරොත් ආයෝජනය කරොත් ඔයාට මාසිකව ඒ වගේ ලාභාංශ ලැබෙනවා. ඒ වගේ දේවල් එතකොට පැසිව් ඉන්කම්. එතකොට ඔයා ඔන්ලයින් බිස්නස් එකක් කරන ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් හැදුවනම් එතකොට සමහරට ඔයාට තව බිස්නස් එක ඔපරේට් කරන්න කෙනෙක් වෙනම දැම්මත් ඔයාට නිකම්ම සල්ලි ලැබෙන විදියට ඒක හදාගන්න පුළුවන්. ඒ වගේ පැසිව් ඉන්කම් වලට නැඹුරුතාවය දක්වන එක තමයි ගොඩක් ධනවත් පුද්ගලයා කරන දේ. එතකොට ඔයාලටත් මේකෙන් ගන්න පුළුවන් පාඩම පැසිව් ඉන්කම් හම්බ වෙන මාර්ග පුළුවන් තරම් හොයලා ඕගොල්ලොත් ඒ සඳහා යොමු වෙන්න ඕනේ. එතකොට අපිට අපේ සැලරි එක මතම ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව අපේ මාසිකව අපි වැඩ කරලා ඔෆිස් එක වැඩ කරන නම් ඒ රැකියාව කරන ඒ රැකියාවෙන් ලැබෙන මුදල ගැනම බලන්නේ නැතුව අපිට අර වගේ පැසිව් ඉන්කම් එකක් හදා ගන්න පුළුවන් නම් ඒක සෑහෙන වටිනවා අනාගතයේදී. මේ පොතෙන් කියන අනිත් ඉතා වැදගත් කාරණය තමයි ටැක්ස් පිළිබඳව නැත්නම් බදු පිළිබඳව ඔයාගේ දැනුම වැඩි කර ගැනීම සහ ඒකෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීම. ගොඩක් ධනවත් පුද්ගලයෝ ටැක්ස් වලින් ටැක්ස් ගෙවීම ගොඩක් අඩු ධනවත් පුද්ගලයෝ. මොකද ඒගොල්ලෝ බිස්නස් වලටම ඉන්වෙස්ට් කරනවා. එතකොට ඒගොල්ලෝ රියල් එස්ටේට් නැත්නම් දේපල මිලදී ගැනීම සඳහා යොමු වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ලෝන් එකක් ගත්තත් ඒ ලෝන් එකක් ගන්න නිසා ඒගොල්ලන්ගේ මුදල් යන්නේ නැහැ. ඒකට ඒ ලෝන් එකෙන් තමයි ඒගොල්ලෝ වත්කමක් මිලදී ගන්න. ඒ වගේ දේවල් දන්නවා. ඒකට ඒ වයින් ඒගොල්ලෝ අර ගෙවන ටැක්ස් එක අඩු වෙනවා. මොකද බිස්නස් එකේ එක දේවල් වලට පුළුවන් ටැක්ස් එක ඩිඩක්ට් කරගන්න. එතකොට ඒ ඩිඩක්ට් කරලා අන්තිමට ටැක්ස් ඩිඩක්ෂන් ගොඩක් ආවම එතකොට එයා ටැක්සබල් amount එක නැත්නම් ටැක්ස් කරන්න පුළුවන් ගාණ ගොඩක් අඩු කරගන්න ඒගොල්ලෝ දන්නවා. මොකද ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ටැක්ස් ගැන කන්සල්ටන්ට්ලා මේ පාවිච්චි කරලා ඒගොල්ලොත් එක කතා කරලා ඒ උපරිම ටැක්ස් එක ගෙවන ගාණ අඩු කරගන්න. මොකද ඒක අනීතික නෑ. නීති අනුකූලවම ටැක්ස් එක අඩු කරගන්න ඒගොල්ලෝ විවිධ උපාය මාර්ග යොදා ගන්නවා. එතකොට අන්න ඒ වගේ එතකොට මේ සාමාන්‍ය පුද්ගලයා තමයි ගොඩක්ම දැන් සැලරි එකක් ගන්න රැකියාව කරන ගොඩක් අයගේ ටැක්ස් එක වැඩි අර බිස්නස් පර්සන් ලකට වඩා. එතකොට ඒක නිසා අපි අර ටැක්ස් ගැන හොඳ දැනගත්තාම අපිට පුළුවන් ඒකේ තියෙන වාසියත් ගන්න. ඒක නීත්‍යානුකූල විදියටම ඒ වාසිය අරගෙන අපිට පුළුවන් අපේ ගොඩක් මුදල් ඉතිරි කරගන්න. ඒ මගිනුත් අපිට පුළුවන් ආදායම වැඩි කරගන්න කටයුතු කරගන්න. අනිත් ඉතා වැදගත් කාරණය තමයි මේ පොතේ තියෙන ඔයා රස්සාවක් කරනවා නම් ඒක කරන්න ඕන මුදල් ඉපීමම පමණක් අරමුණු කරගෙන නෙවෙයි. මොකද මේ ඔයා කරන රස්සාවෙන් ඔයා මොන හරි දෙයක් ඉගෙන ගන්න. ඒ ඉගෙන ගැනීම තමයි ඒකේ ප්‍රයොරිටි එක දෙන්න ඕන. ප්‍රමුඛතාවය දෙන්න ඕන. එතකොට ඔයාට පුළුවන් ඒ ඉගෙන ගත්තේ ඔයාගේ අනාගතේ තව තැනකට ගියත් ඉතලදී වඩාත් හොඳ වැටුපක් සඳහා හෝ වඩාත් ඉහළ ආදායමක් ලබා ගැනීම සඳහා ඒක ඒ රැකියාවෙන් ඉගෙන ගත්ත දේ යොදා ගන්න පුළුවන්. දැන් අර පුවර් ඩැඩ් මේ පොතේදී පුවර් ඩැඩ් කියන්නේ හොඳ ආදායමක් ලැබෙන හොඳ ප්‍රතිලාභ තියෙන ස්ථාවර රැකියාවක් හොයාගන්න කියලා. හැබැයි රිච් ඩැඩ් කියන්නේ ඔයාගේ කුසලතාවයන් වර්ධනය කරගන්න පුළුවන් රැකියාවක් හොයාගෙන ඒ රැකියාවෙන් ආදායමට වඩා ඔයා එකකින් ඉගෙන ගන්න දේවල් සඳහා වැඩි අවධානයක් යොමු කරන්න. ඒක ඔයාගේ අනාගත ධනය උපයා ගන්න, ධනය වර්ධනය කරගන්න ඒක ගොඩක් උපකාරී වෙනවා කියලා. එතකොට මේකේ ලෙසන් එක තමයි ඔයාම රැකියාවක් කරන නම් ඒකෙන් ආදායම මොකක් හරි වේතනයකට වඩා ආයකින්
යමක් කුසලතාවයක් ස්කිල් එකක් ඉගෙන ගන්න තමයි මේකෙදි කියන්නේ. උදාහරණයක් විදියට ඔයා සේල්ස් ගැන ඉන්වෙස්ටිං ගැන ඒ කියන්නේ ඔයා කොහොමද යමක් තව කෙනෙක්ට බඩු භාණ්ඩයක් විකුණන්නේ කියන එකද ඉගෙන ගන්න. නැත්නම් ඔයා කොහොමද වත්කම් නිර්මාණය කරගන්නේ කියලා. නැත්නම් ඔයා ව්‍යවසායකත්වය ප්‍රගුණ කරගන්නේ කොහොමද කියලා. නැත්නම් ඔයා ඒ ජොබ් එකේ මොකක් හරි තියෙන ප්‍රොසෙස් එකක් ඒ යම්කිසි ක්‍රියාවලියක් ගැන ක්‍රියාවලියේ තියෙන වටිනකමක් තියෙනවා නම් ඒක ඔයා හිතර ගත්තොත් ඒක ඔයාට පුළුවන් ඒක ඔයාගේ අනාගතයේ තමන්ගේම ව්‍යාපාරයක් කරනවා නම් ඒ ක්‍රියාවලිය යොදලා ඔයාගේ ව්‍යාපාරය තවත් සාර්ථක කරගන්න. ඒ වගේ ඔයා මොකක් හරි ගන්න පුළුවන් දෙයක් තියෙනවා, දැනුමක් තියෙනවා. ඒ දැනුම ගන්න කියන එක තමයි මේකෙදි කියන්නේ. මේ පොතේ තියෙන අනිත් වැදගත් කාරණේ තමයි ගොඩක් පුද්ගලයෝ දුප්පත් වෙලා ඉන්නේ fear and comfort හින්දා. ඒ කියන්නේ බය සහ ඒගොල්ලෝ දැන්න තියෙන සැප පහසු රාමුවෙන් දැන් කොම්ෆර්ට් සෝන් එකෙන් එළියට යන්න තියෙන අකමැත්ත, බය. එතකොට ගොඩක් අය රිස්ක් එකක් අරගන්න කැමති නැහැ. එතකොට ඒගොල්ලෝ කැමති ස්ටේබල් ජොබ් සිකියුරිටි එක තියෙන හොඳ රස්සාවක් කරගෙන පහසුවෙන් ජීවත් වෙන්න. එතකොට කවදාවත් ඒගොල්ලන්ට අර රිච් කැටගරියට නැත්නම් ධනවත් වීමට යන්න බැරි වෙනවා. එහෙනම් දැන් ගොඩක් ධනවත් පුද්ගලයෝ මොකද කරන්නේ? නිකම්ම අවධානය නෙමෙයි ඒකට කියන කැල්කියුලේටඩ් රිස්ක් කියලා. ඒ කියන්නේ ඔයා ගන්න අවධානය ඔයා තක්සේරු කරන්න ඕන. මේක මොන වගේ අවධානමක්ද ගන්න? සම්පූර්ණයෙන් මේක මුළු ධනියම වැය කරලා මොකක් හරි කරනව නෙවෙයි. ඒකේ බලන්න ඕන pros and cons. හොඳ සහ නරක, මේකෙන් වෙන හානිය, මේකෙන් මෙහෙම සාර්ථක වෙන්න පුළුවන්ද? ඒව රිසර්ච් කරන්න පුළුවන්. ඒව කරලා ඔයාට කැල්කියුලේටඩ් රිස්ක් එකක් තමයි ගන්න කියන්නේ. නිකම්ම රිස්ක් එකක් නෙවෙයි. එතකොට එහෙම තමයි ස්මාර්ට් ඩිසිෂන් අරගෙන ඔයාට පුළුවන් රිච් පීපල් එහෙමයි කරන්නේ. යම් තාක් දුරකට අවධානමක් අරගන්න ඕන. නැතුව දියුණු වෙන්න බෑ. එහෙම අරගත්තොත් තමයි අර බයෙන් මිදිලා අර තමන්ගේ කම්ෆර්ට් සෝන් එකේ ඉන්නේ නැතුව පොඩ්ඩක් එළියට ගිහිල්ලා මොකක් හරි දෙයක් අත්හදා බලන්න හරි පුළුවන් වෙන්නේ එතකොට තමයි. අනිත් වැදගත් කාරණේ තමයි මේ පොතේ පෙන්වලා දෙන ඔයා තියාගන්න ඕන හැමතිස්සෙම නිවැරදි පුද්ගලයන් ඔයාගේ වටේ. ඔයා ආශ්‍රය කරන්නේ, ඔයා ඇඩ්වයිස් ගන්නේ ඔයාටත් වඩා සමහර විට මූල්‍යමය අමාරුකම් තියෙන පුද්ගලයෙක් ඉන්න ගොඩක් වෙලාවට ඔයත් යන්නේ එයාගේ පාත්‍රකය වෙන්න පුළුවන්. හැබැයි ඔයා නිවැරදි ඉන්වෙස්ටර්ස්, ආයෝජකයෝ, නැත්නම් උපදේශකයෝ, නැත්නම් ව්‍යවසායකයෝ, හොඳ මේ දියුණුවක් ලැබපු පුද්ගලයෝ ඔයා වටේ ඉන්නවනම් ඔයා ආශ්‍රය කරනවනම් ගොඩක් වෙලාවට ඔයාට හොඳ උපදෙස් ලැබෙනවා ඔයාත් සාර්ථක වෙන්න. එතකොට ඔයා යන්නේ ඒගොල්ලෝ කිය අඩිපාරේ. එතකොට ඒක ගොඩක් රුකුලක් වෙනවා ඔයාගේ ඉදිරි අනාගතයේ ව්‍යාපාරයක් හෝ නැත්නම් ආයෝජනයක් සඳහා යොමු වෙනවා නම් ඒගොල්ලන්ගෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ ලෙසන් එකට වෙන්නේ අනිවාර්ය පුද්ගලයන් ඔයා වටා තබා ගැනීම ඉතාම වැදගත් කියන එක. මේ පොතේ තියෙන ඉතාම වැදගත් කාරණේ තමයි ඔයා නිවැරදි ඇක්ෂන් එක නිවැරදි වෙලාවට ගන්න කියන එක. මොකද ඔයා ඉගෙන ගන්නව විතරක් වුණාට වැඩක් නැහැ. ඒක ඇප්ලයි කරන්නේ නැත්නම් ඒක යොදන්නේ නැත්නම් ගොඩක් දුරට ෆයිනෑන්ස් ගැන, මුදල් ගැන ගොඩක් ඉගෙනගෙන ඇති. ඊට පස්සේ ව්‍යවසායකත්වය ගැන ඉගෙනගෙන ඇති. මූල්‍ය කළමනාකරණය ගැන, ආයෝජනයන් පිළිබඳව ඉගෙනගෙන ඇති. හැබැයි ඒවා එකක්වත් ඇප්ලයි කරලා නැත්නම්, එකක්වත් යොදවල නැත්නම් ඒ දැනුමෙම වැඩක් නැහැ. එහෙනම් කියන්නේ මේ ගොඩක් ධනවත් වූ පුද්ගලයා ක්‍රියා කරලා තියෙනවා. ඉගෙනගෙන විතර නෙවෙයි ක්‍රියාවට නම් වල තියෙනවා. එතකොට පර්ෆෙක්ට් ටයිම් එක නැත්තම් ඔක්කොම හැමදේම හරි
ගියපු වෙලාවක් එනකන් ඉන්නේ වැඩක් පටන් ගන්න. මේ දැම්ම මේ මොහොතේම පොඩියට හරි හැබැයි ඊටාම ඥානාන්විතව වයිස්ලි වැඩ කරන්න. මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා නම් ඒක කරන්න ඕන. හොඳට හොයලා බලලා හොඳ දැනුමක් අරගෙන තමයි ඉතින්ට යන්න ඕන. ඇක්ෂන් එක ගන්න ඕන. ඒක තමයි මෙතන කියන ඊටාම වැදගත් කාර්යය. එතකොට අපි ඇක්ෂන් එකක් ගත්තාම ඊට පස්සේ අපිට පුළුවන් කාලයත් එක්ක මොනවා හරි ඒක වෙනස්කම් කරන්න තියෙනම් අපිට ඒක ඒ වැඩේ කරන ගමන්ම අපිට ඒක ඇඩ්ජස්ට් කරගෙන අපේ තියෙන උපාය මාර්ග සමහරලාට වෙනස් කරන්න වෙයි. ඒක වෙනස් කරගෙන හැබැයි මේක නවත්තන්න නැතුව මේක අඛණ්ඩව ආයෝජනයන් හරි ව්‍යාපාර හරි ඒව කරගෙන යන්න කියන එක තමයි මෙතනදී කියන්නේ. මොකද නැත්තම් අපි දැනුම තිබුණට වැඩන්නේ අපි ක්‍රියාවට නැඹුවේ නැත්තම්. ඒක තමයි මේක තියෙන ප්‍රධානම පාඩම. මේ පොතේ ඇත්තටම කියන්නේ මුදල් ඉපයීම පමණක් නොවේ නිවැරදි මයින්ඩ්සෙට් එකක් හැදීම සහ අපේ පුරුදු අපේ මූල්‍ය විනය පිළිබඳව අපේ මූල්‍ය පුරුදු අපේ මුදල් වියදම් කිරීමේ පුරුදු අපි කොහොමද මොනවටද අපි ආයෝජනය කරන්න ඕන අපි මොනවද මිලදී ගන්න ඕන කියන ඒවත් පුරුදු. එතකොට මේ පුරුදු ගැන අපිව මේක පොතෙන් දැනුවත් කරන ඒ වගේම අපේ මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කිරීම. මේ හැමතේම ඊටාම වැදගත් වෙනවා අපේ දීර්ඝ කාලීන ධනය වර්ධනය කිරීම සඳහා. එතකොට මේ පොතේ තියෙන මේ ඊටා වැදගත් කරුණු කිහිපයක් තමයි අද මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ. ඉතින් බොහොම ස්තුතියි හැමෝටම රැඳී සිටියට අපව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඊළඟටත් වැදගත් වීඩියෝස් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.